චිකන් කරියට පාස්තා දාලා හරිම රස රෙසිපියක් අද මම කියලා දෙන්න හදන්නේ. ඒ වගේම මේක අරාබියේ මමා කෙනෙක් කියා දීපු රෙසිපියක්. ඉතින් එහෙනම් අපි ඉක්මනට වීඩියෝ එකට යමු. මේ රස පාස්තා එක හදාගන්නේ කොහොමද බලන්න. තෙල් බිඳුවක්වත් ඕනේ නැහැ. මේක හදාගන්න. චිකන් ග්‍රෑම් 200ක් මම මෙන්න මේ වගේ අරන් තිනවා. කටු නැති චිකන් වලින් ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඊට පස්සේ මිරිස් කුඩු තේ හැඳි එකමාරක් මම මේ වගේ කබලක බැද ගන්නවා. ඊට පස්සේ ඒක මම එකතු කර ගන්නවා මගේ චිකන් ටිකට. ඊට පස්සේ කහ කුඩු ටිකක් මෙන්න මේ වගේ දා ගන්නවා. ඊට පස්සේ මම බැදපු තුන පහ දා ගන්නවා. අරාබියායි මේකට අමු තුන පහ චුට්ටක් තමයි දාගන්නේ. ඒකයි මම චුට්ටක් රස පොඩ්ඩක් අපේ විදිහට වෙනස් කරනවා කියලා. ඊට පස්සේ ඔන්න ලුණු චුට්ටක් එකතු කරගත්තා. වංගෙඩියක් අරගෙන රතු ලුණු, සුදු ලුණු, අමු මිරිස්, සිඟුරු, ඒ වගේම කුරුඳු, ඊට පස්සේ කරපිංච ටිකක්, ඊට පස්සේ එනසල්ලට එකකුත් මම එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳට මේක කොටා ගන්න ඕනේ. ගම්මිරිස් ටිකකුත් මම එකතු කරගත්තා. එකතු කරගෙන හොඳට මේක කොටා ගන්න ඕනේ පේස්ට් එකක් වෙනකම්. ඉතින් වංගෙඩිය සෝදලා තමයි මම ගත්තේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට පේස්ට් එක එකතු කරගන්නවා. මෙන්න මේ වගේ. ඊට පස්සේ මේකට මම චිකන් වැහෙන ගානට වගේ චුට්ටක් වැඩිපුර වතුර තියා ගන්නවා. තියාගෙන ඉතින් මේක චුට්ටක් දන්නේ නැද්දි ඉතින් පොඩ්ඩක් ඔන්නෝම අතින් අත ගාලා අත හොඳට සෝදලයි ළමයි මං ඉන්නේ. ඊට පස්සේ ඉතින් මේක හොඳට උයා ගන්නයි තියෙන්නේ. මම මෙතනදී මේකට එකතු කරගන්නවා පාස්තා සෝස් ටිකක්. ඉතින් ඔයාලට තක්කාලි සෝස් උනත් මේකට එකතු කරගන්න පුළුවන්. මේක හරි රසයි පාස්තා සෝස් එකතු කරාම. එයාලා මේකට පාස්තා සෝස් තමයි එකතු කරගන්නේ. දැන් අපේ චිකන් කරිය හොඳට උතුරලා තියෙන්නේ, හොඳට නටලා තියෙන්නේ. පේනවනේ කරිය හැදිලා තියෙන්නේ. දැන් මගේ පාස්තා ටික මම එකතු කරගන්නවා. පාස්තා තම්බද්දි මම ලුණු එකතු කරගත්තේ නෑ. මොකද මේ කරියට අපි ලුණු දාගත්ත පාස්තා සෝස් එකෙත් හොඳට ලුණු තියෙන නිසා. ඊට පස්සේ මේක කවලම් කරගෙන කෑමට ගන්න තමයි තියෙන්නේ. ඉතින් හරිම රසයි මේ රෙසිපිය. ඇත්තටම මට අරාබියේ මමා කෙනෙක් මගේ ලොකු අම්මට කියා දීපු රෙසිපියක්. ලොකු අම්මා මට කියා දීපු එකක්. ඉතින් මම ඕගොල්ලන්ට අරන් ආවා. තෙල් බිඳුවක්වත් නැතුව සෞඛ්‍ය ආරක්ෂිතව මේ පාස්තා එක ඔයාලට හදාගත හැකි. ඉතින් ඔයාලත් හිතන් ඉන්න නෑ මෙච්චර රස පාස්තා රෙසිපියක් නේද චිකන් කරියට පාස්තා දාලා හදාගන්න පුළුවන්ද කියලා. ඉතින් වීඩියෝ එක වැදගත් නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න, channel එක subscribe කරන්න ගිහින් එන්නම්. bye.